හෙලෝ අද මම කතා කරන්න හිතපු ටොපික් එක තමයි චිකන් ගුන්ියා. මොකද මේ දවස්වල අපි ගොඩාක් ලෙඩ බලනවා මේ චිකන් ගුන්ියා ලෙඩ. චිකන් ගුන්ියා හැදුනාම තද බල උණක් හැදෙනවා. ඒකත් එක්කම ලොකුම අමාරුව ඇවිල්ලා හන්දි කැක්කුම. ගොඩාක් තදයටම හන්දි රිදෙනවා. ඒකත් එක්ක රතු පාට රෑෂයක් හැදන්නත් පුළුවන්. මෙහෙම රෝග ලක්ෂණ දැක්කොත් බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. වෛද්‍යවරයෙක් හමු වෙන්න. නමුත් මේ චිකන් ගුන්ියා කියන ලෙඩේට විශේෂ ට්‍රීට්මන්ට් එකක් නැහැ. ඒ කියන්නේ අපි දෙන්නේ සපෝටිව් ට්‍රීට්මන්ට්. පැරසිටමෝල් දෙනවා. ඒකත් එක්ක අපි පළවෙනියෙන්ම අපි ඕගොල්ලන්ට ඇඩ්වයිස් කරන්නේ රෙස්ට්. රයිට්? රෙස්ට් එකේ ඉන්න ඕනේ. අනිත් එක ෆ්ලුයිඩ්ස්. ගොඩක් වතුර බොන්න ඕනේ. ඒකත් එක්ක පැරසිටමෝල් වගේ පෙත්ත තමයි අපි දෙන්නේ. මට විශේෂයෙන් දැන් කියන්න ඕන කරුණ මොකද්ද මේ චිකන් ගුන්ියා කියන්නේ වෛරස් වලින් හැදෙන ලෙඩ. එතකොට මේ වෛරසයේ මදුරුවන්ගෙන් තමයි බෝ වෙන්නේ. මේ මදුරුවන්ගෙම තමයි ඩෙන්ගුත් බෝ වෙන්නේ. ඒ හින්දා මේ හන්දි කැක්කොම් හැදුනොත් ගොඩක් කට්ටිය බ්‍රූෆන් ඉබුප්‍රොෆන් කියන පෙති ගන්නවා. ඒවා ඩෙන්ගු නෙමෙයි කියලා තහවුරු කරගත්තෙන් පස්සේ තමයි ගන්න ඕනේ. මොකද සමහර කට්ටියට ඩෙන්ගුයි චිකන් ගුන්ියායි එකට හැදෙන්නටත් පුළුවන්. ඒ හින්දා අනිවාර්යෙන් ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් බලලා ඩෙන්ගු නෙමෙයි කියලා තහවුරු කරගත්තෙන් පස්සේ ගත්තට කමක් නැහැ.